සුබ දවසක් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉන්දියාප්ප වලින් වැලි තලප හදන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් අපි පිට්ටු වලින් හදන වැලි තලප විදිහටම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. ඉන්දියාප්ප 20ක්, සීනි ග්‍රෑම් 300ක්, උකු පොල් කිලි මිලිලීටර් 250ක්, කුඩු කරගත්ත එන සහල් ස්වල්පයක්, වෙල්ලා සහ ලුණු කුඩු ස්වල්පයක්. අපි මුලින්ම ඉන්දියාප්ප ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කඩාගත්ත ඉන්දියාප්ප කෑලි ටික භාජනයකට දාගන්න. දැන් මම පොඩි කරගත්ත ඉන්දියාප්ප ටික උකු පොල් කිරි ටිකත් එක්ක එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක අතින් පොඩ්ඩක් හොඳට කලවම් කරන්න. ඊට පස්සේ මේක කලවම් කරලා විනාඩි 5ක් විතර තියන්න. දැන් මම සීනි උණු කරලා අපේ පැණි එක හදාගන්න හදන්නේ. මම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාගන්නවා. ඒකටම මද රස්නේ උණු වතුර ටිකක් දාලා පොඩ්ඩ වෙලාවක් කලවම් කරගන්නවා. දැන් විනාඩි 5ක් විතර රත් වෙන්න තියන්න. දැන් සීනි ටික හොඳට රන්වන් පාටට ඇවිල්ලා තියෙන්නේ. මම දැන් මේකට මද රස්නේ වතුර ටික ටික එකතු කරගන්නවා. දැන් ඒත් එක්කම මම අපේ සීනි ටික ඔක්කොම මේකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඒ ගමන්ම වැනිලා, ලුණු සහ එන සහල් ටිකත් මම මේකට එකතු කරගන්නවා. දැන් අපේ පැණි එක හොඳට බුබුලු දදා නටනකම් කලවම් කරගන්න. ඒ වගේම බුබුලු ලොකු වෙනකන් සහ මේක අර හැන්දෙන් උඩට ඇද්දාම නිකන් නූලක් වගේ එක දිගට ඇදීගෙන යනකම්ම පොඩ්ඩක් හොඳට නටව ගන්න. දැන් අපේ පැණි එක හොඳට උණු වෙලා තියෙන්නේ. මම අපේ ඉන්දියාප්ප මිශ්‍රණය ටික ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. දැන් ලිපේ ගින්දර ප්‍රමාණය අඩු කරලා පැණි එක හොඳට හිඳෙනකම් මේක හොඳින් කලවම් කරගන්න. දැන් පැණි එක හොඳට හිඳිලා තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් බාගෙන මේක තුනී කරගන්න හදන්නේ. ඕගොල්ලෝ මේක තුනී කරගත්තේ ටක් ගාලා උණුවෙන්ම තුනී කරගන්න. නැත්නම් නිවෙනකොට පොඩ්ඩක් හයි වුණාම අපිට තුනී කරගන්න අමාරුයි. මම ටක් ගාලා ඒක නිසා උණුවෙන්ම මේක තුනී කරගන්න හදන්නේ. මම දැන් මේක කෑලි කපා ගන්න හදන්නේ. මම කොටු ඇටයට තමයි මේක කපා ගන්න හදන්නේ. මේ තියෙන්නේ අපි දැන් හදපු අපේ වැලි තලප එක. මේක ඇවිල්ලා අපි පිට්ටු වලින් හදන වැලි තලප විදිහටම තියෙනවා. පොඩ්ඩක්වත් කැඩෙන්නේ නැහැ. මේක ඔයාලට දැක්කම පේනවනේ. මේක එහෙට මෙහෙට කරාම කැඩෙන්නේ නැහැ. මේ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලගේ ගෙදරත් ඉන්දියාප්ප ගෙනාවොත් එහෙම කවදාවත් වීසි කරන්න එපා. මේ වැලි තලප එක හදලා බලන්න.